ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ සැමට ආශිර්වාදමත් දවසක්. 1 සාමුවෙල් 17 වන පරිච්ඡේදයේ 47 වන පදයේ කියා තිබෙනවා යුද්ධය ස්වාමින් වහන්සේගේය. ඉතින් මේ ප්‍රකාශය දාවිද් ඔහුට විරුද්ධව පැමිණියා වූ ගොලියත් නම් යෝධයෙක්ට විරුද්ධව ඔහුගේ සේනාවට විරුද්ධව කරන ප්‍රකාශයක්. ඉතින් මේ ප්‍රකාශය දාවිද් පවසන වෙලාවේ දාවිද් එතන තනිව තමයි යුද්ධයට පැමිණ සිටියේ. ඔහු තරුණ කොල්ලෙක්, ඔහුට යුද අභ්‍යාසයක් පුහුණුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු යුද ආයුධ පැළඳ සිටියේ නැහැ. ඉතින් ඔහු පුංචි ගල් කැට පාකුයි, ඔහුට තමන්ගේ බැටළුවන් ආරක්ෂා කරපු ඒ වෘකයන්ගෙන් ආරක්ෂා කරපු අත්දැකීම් සමග දෙවියන් වහන්සේගේ නාමයේ කෙරෙහි තියෙන විශ්වාසය සමග තමයි මෙන්න මේ ගොලියත් ඉදිරියේ ඉටගෙන හිටියේ. ඉතින් ප්‍රේමවන්තයිනි, මේ යුද්ධයේදී අවසානයේදී ඔහුව වීලුවක් ඇටියට ගොලියත් දැක්කත්, ඔහුගේ සේනාව දුටුවත් අවසානයේ දෙවියන් වහන්සේ දාවිද්ට ඒ යුද්ධයේදී ජයග්‍රහණය ලබා දෙනවා. ඉතින් ප්‍රේමවන්තයිනි, දාවිද් ඒ යුද්ධය කරද්දී යුද පුහුණු තිබුණු මුළු රටක්, මුළු ජාතියක් ඔහුගේ පසුපස බලාගෙන හිටියා මොකක්ද වෙන්න යන්නේ කියලා. ඉතින් ප්‍රේමවන්තයිනි, මේ නරඹන ඔබ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව උන්වහන්සේගෙන් යහපතක් ඔබේ ජීවිතයට පැමිණියේ යන ඒ අරමුණත් එක්කනම් ඔබ ඉන්නේ. මම ඔබට මතක් කිරීමක් කරන්නේ, ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් මේ දවස්වල සටන් කරන්න සූදානම්. ඔබගේ විශ්වාසය අත්හරින්න එපා. ඉතින් ඔබ යන අභියෝගාත්මක කාලය තුල ඔබ ආර්ථිකමය පැත්තේ, ශාරීරිකමය පැත්තේ, මේ ලෞකික පැත්තේ, ඔබගේ පුද්ගලික ජීවිතය තුල, පවුල තුල ඕනෑම ආකාරයක පොරබැදීමක් තුල යන්න පුළුවන්. විශේෂයෙන් ඔබ සේවයක් කරන කෙනෙක් නම් ඔබගේ සේවාව තුල විවිධ අභියෝගයන් තුලට ඔබ යන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ මතක් කරනවා යුද්ධය උන්වහන්සේගේ බව. ඉතින් ප්‍රේමවන්තයිනි, මම ඔබ සමග පුංචි යාඥාවක් කරන්න කැමතියි. එදා දාවිද්ට ඒ මහා ගොලියත් ඉදිරියේ ඒ ජය දුන්නා වූ දෙවියන් අද දවසේ ඔබේ ජීවිතයට ජය දෙමින් උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂිවන්තව ඉදිරියට යන්න උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා. අපි පුංචි යාඥාවක් කරමු. ප්‍රේමවන්ත දෙව් පියාණනි, යේසුස් වහන්සේගේ නාමයෙන් අප යාඥා කරනවා මේ දවස්වල මේ නරඹන ස්වාමීන් මහේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත තුළ කුමන ආකාරයේ පොරබැඳීම් තිබෙනවද යන්න ඔබ දකිනවා ස්වාමිනී. ඔවුන්ගේ අභියෝගයේ සමහර විට ඒ ගොලියත් මෙන් මහා පුහුණුවක් ඇති යුද බටේක් ඇටියට, මහා ස්වාමිනී යෝධයෙක් ඇටියට තිබෙන්න පුළුවන්. හැබැයි ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට ඔබ වහන්සේ ජය දෙන්නා වූ දෙවිඳුන් බව අපි තරයෙන් විශ්වාස කරනවා තාත්තේ. ඉතින් මේ වේලාව අපි ඔබගේ දෑතට බාර කරමින් යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු අභියෝග බාර කරමින් ජය ගන්නවා ජීවමාන දෙව් පියාණනි. ආමේන්. God bless you.